ඔයා AI තාක්ෂණය ගැන ඉගෙන ගන්න නැද්ද? එහෙනම් ඔයාට ඉස්සරහට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඔයාගේ රැකියාව පවා ඔයාට අහිමි වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොටත් ඔයා හොඳ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයා AI තාක්ෂණය ගැන AI තාක්ෂණයෙන් කොහොමද අපේ එදිනෙදා වැඩ කටයුතු ලේසි කරගන්න කියන දේවල් ගැන අලුත් දේවල් ගැන ඉගෙන ගන්නේ නැත්නම් ඔයාට ඉස්සරහට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. හරි. ඉතින් ඔයාට AI තාක්ෂණය ගැන අවබෝධය අඩුයි නම් නමුත් ඔයාට AI ගැන ඉගෙන ගන්න අවශ්‍යයි නම් ඔයාට දැන් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි හිතුවා AI තාක්ෂණය ගැන කියලා දෙන වීඩියෝ සීරීස් එකක්ම ඔයාලට අරගෙන එන්න. හරි. AI ගැන කතා කරද්දී අපි හැමෝම අහලා තියෙන ටූල් එකක් තමයි ChatGPT කියන්නේ. ඉතින් ඔයත් ChatGPT කියන නම අනිවාර්යෙන් එක සැරයක් හරි අහලා ඇති. නමුත් මේ ChatGPT එකෙන් කරන්න පුළුවන් දේවල් ගැන අවබෝධය ටිකක් අඩු ඇති. නමුත් ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. TikTok එකේ අපි හිතුවා ChatGPT එකෙන් කරන්න පුළුවන් දේවල් 15ක් ගැන වීඩියෝ සීරීස් එකක්ම වීඩියෝ මාලාවක්ම ඔයාලට අරගෙන එන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ChatGPT එකෙන් කරන්න පුළුවන් දේවල් 5ක් ගැන අපි අද කතා කරනවා. මොකද එක වීඩියෝ එකකින් හැමදේම කතා කරන්න අමාරුයි. එතකොට වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඒක ඔයාට කරදර, ඔයාටත් ඒතර බෝරින් වෙනවා. ඒක නිසා වීඩියෝස් කිහිපයකින් මේක ගැන මම ඔයාලට කියලා දෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු එහෙනම් ChatGPT එකෙන් කරන්න පුළුවන් දේවල් 5ක් ගැන. ඔයාට පුළුවන් මේ වීඩියෝස් බලලා ඔයාගේ එදිනෙදා කටයුතු ඉතා සරලව කරගන්න මේ AI තාක්ෂණය භාවිතා කරලා. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. ඔයා ඉස්සල්ලාම කරන්න ඕන යන්න Google එකට ගිහිල්ලා search කරන්න chat.openai.com කියලා. chat.openai.com. දැන් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයා account එකක් හදා ගන්න ඕන. ඉතින් ඔයාලට මේ වෙනකොටත් account එකක් නැත්නම් ඔයා මෙන්න මේ sign up කියන බටන් එක උඩ click කරන්න ඕන. ඉතින් ඔයාලට මේ වෙනකොටත් account එකක් තියෙනවා නම් ඔයා මෙන්න මේ login කියන බටන් එක ක්ලික් කරන්න. හරි. මම හිතනවා ඔයාට මේ වෙනකොටත් account එකක් නැහැ කියලා. ඒක නිසා මම sign up කියන බටන් එක උඩ ක්ලික් කරලා ඔයාට කොහොමද මේක account එකක් හදාගන්නේ කියන තැන ඉඳලම මම ඔයාට කියලා දෙන්නම්. හරි. දැන් ඔයා මෙතන sign up කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනට ඔයාගේ email address එක ඔයා දෙන්න ඕන. හරි. මම මෙන්න මෙහෙම මගේ email address එකක් මෙතනට enter කරනවා. ඊට පස්සේ මෙතන continue කියන බටන් එක උඩ ක්ලික් කරන්න. හරි. දැන් ඔයා මෙතනට password එකක් දෙන්න ඕන. ඔයා මෙතනට ඔයාගේ email address එකේ password එක දෙන්න අවශ්‍ය නැහැ. කොයි වෙලාවකවත් email address එකේ password එක මේ වගේ platforms වලට දෙන්න එපා. ඔයා මෙතනට අලුතෙන් password එකක් create කරගෙන මෙතනට enter කරගන්න. password එක අනිවාර්යයෙන්ම characters 12ක් තියෙන්න ඕන. ඒක නිසා characters 12ක් තියෙන password එකක් ඔයා මෙතනට enter කරගන්න. හරි. මම දැන් password එක enter කරගත්තා. ඔයා දැන් මෙතන continue කියන බටන් එක උඩ click කරන්න. හරි. ඔයා enter කරගත්ත mail එකට දැන් code එකක් ඇවිල්ලා ඇති. ඔයා ඒ code එක මෙතනට enter කරගන්න. මම මෙන්න මේ විදිහට මට ඇවිල්ලා තියෙන code එක මෙතනට enter කරගත්තා. හරි. දැන් continue කියන බටන් එක උඩ click කරන්න. හරි. මෙතනට ඔයාගේ full name එක ඔයා දෙන්න ඕන. ඉතින් ඔයාගේ full name එක ඔයා මෙතන type කරගන්න. මම මෙන්න මෙහෙම මගේ නම මෙතනට type කරගත්තා. ඊට පස්සේ ඔයාගේ birthday එකත් ඔයා මෙතනට දීලා continue කියන බටන් එක උඩ click කරන්න. හරි. දැන් ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ChatGPT එකේ dashboard එක. හරි. දැන් අපි account එක create කරගෙන ඉවරයි. අපි දැන් බලමු ChatGPT එකෙන් අපිට කරන්න පුළුවන් වැඩ මොනවද කියලා. හරි. පළවෙනි එක තමයි specific facts and details. ඒ කියන්නේ ඔයාලට නිශ්චිත පිළිතුරක්, නිශ්චිත කරුණක් ඔයාලට දැනගන්න ඕන වෙලාවට ඔයාලට මෙන්න මේ ChatGPT කියන tool එක use කරන්න පුළුවන්. මම ඔයාලට example එකකින් මේ ගැන පැහැදිලි කරන්න. මම මෙතන type කරනවා who is the founder of Apple කියලා. Who is the founder of Apple. හරි. මම type කරගත්තා. මම මෙන්න මේ දකුණු පැත්තේ තියෙන ඊතලයේ උඩ click කරනවා. ඔයාලට පේනවා ඇති නිශ්චිත පිළිතුරක් මම අහපු ප්‍රශ්නෙට ලැබිලා තියෙනවා. Apple Incorporation was founded by Steve Jobs, Steve Wozniak and Ronald Wayne on April 1st, 1976. ඒ වගේම Steve Jobs ගැන කියලා තියෙනවා, Steve Wozniak ගැන කියලා තියෙනවා, Ronald Wayne ගැන කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ නිශ්චිත පිළිතුරක් අවශ්‍ය වෙලාවට ඔයාට ChatGPT use කරන්න පුළුවන්. ඒ වගේම මම තව ප්‍රශ්නයක් ඔයාලට මෙතන අහලා පෙන්නන්න. අපි අහමු Harry Potter පොත ලිව්වේ කවුද කියලා. අපි අහමු who wrote the book of Harry Potter. ඉතින් ඔයා මෙතන grammar ගැන වැඩි හිතන්න එපා. ඔයාට හිතෙන විදිහට මෙතන type කරන්න. හරි. මම මෙන්න මේ විදිහට type කරගත්තා who wrote the book of Harry Potter කියලා. අපි බලමු search කරලා අපිට මෙන්න මේ වගේ නිශ්චිත පිළිතුරක් ලැබිලා තියෙනවා. The Harry Potter book series was written by J.K. Rowling. ඉතින් අපිට මෙන්න මේ වගේ නිශ්චිත පිළිතුරක් අවශ්‍ය වෙලාවට ChatGPT එක use කරන්න පුළුවන්. Number 2 comparison. ඔයාට දේවල් සංසන්දනය කරන්න. දේවල් සංසන්දනය කරලා කරුණු දැනගන්න ChatGPT එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතමු මට දැනගන්න ඕන
බල්ලෝ සහ පූසෝ සුරතුළුන් විදිහට බල්ලෝ සහ පූසෝ අතර තියෙන වෙනස්කම්. මම මෙතන ටයිප් කරනවා what is the difference between cats and dogs as pets කියලා. right. අපි සර්ච් කරලා බලමු. ඔයාලට පේන ඇති සෑහෙන ඩීටේල්ස් එක්ක මේ දෙන්න අතර තියෙන ඩිෆරන්ස් එක ChatGPT එක අපිට මෙන්න මේ විදිහට කියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන බල්ලෝ ගත්තාම social behavior එක, training, exercise needs, face requirements එක ගැන කියලා තියෙනවා, loyalty එක ගැන කියලා තියෙනවා, පූසෝ ගත්තොත් එයාලා ගැන කියලා තියෙනවා. ඒ වගේම other difference කියලා තවත් වෙනස්කම් කිහිපයක් අපිට මෙන්න මේ විදිහට දීලා තියෙනවා. grooming එක ගැන කියලා තියෙනවා, allergies, noise level, cost එක ඔය ඔක්කොම කියලා තියෙනවා. ඒත් එක්කම අන්තිමට summary එකකුත් අපිට දීලා තියෙනවා. හරි අපි තව ප්‍රශ්නයක් අහලා බලමු. මට දැනගන්න ඕන Android සහ iOS අතර තියෙන වෙනස්කම්. මම මෙන්න මේ විදිහට අහනවා. What are the differences between iOS and Android කියලා. හරි. ඔයාලට පේනවා ඇති Android සහ iOS අතර තියෙන difference එක ChatGPT එක මෙන්න මේ විදිහට අපිට කියලා දීලා තියෙනවා. මෙතන තියෙනවා operating system and developers ගැන තියෙනවා. ඒ වගේම device and hardware ගැන, user interface and experience එක ගැන කියලා තියෙනවා. App Store එක සහ apps ගැන කියලා තියෙනවා. ඒ වගේම security and privacy ගැනත් කියලා තියෙනවා. ඒ වගේම integration සහ ecosystem, AI and assistant, ඒ වගේම අන්තිමට summary එකකුත් එයාලා අපිට දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් දෙකක් සහ කිහිපයක් ගැන ඔයාලට detail comparison එකක් කරගන්න අවශ්‍ය නම් ඔයාලට ChatGPT එක use කරන්න පුළුවන්. ඔයා මේ වෙනකොටත් videos බලන්න අපේ channel එක subscribe කරන්නේ නැතුවද? බලන්න video එකට පල්ලෙහාන් තියෙන රතු පාට subscribe button එක ඔයා click කරලාද තියෙන්නේ කියලා. ඒක click කරලා නැත්නම් මේ දැම්මම අපිව subscribe කරන්න කියලා අපි වගේ ඉල්ලීමක් කරනවා. එතකොට ඔයාලට මේ වගේ වැදගත් videos හැමදාම බලලා ඔයාගේ knowledge එක up කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් අද video එකෙන් අපි ChatGPT එකෙන් කරන්න පුළුවන් දේවල් 3ක් ගැන අපි විස්තරාත්මකව ඔයාලට කියලා දුන්නා. ඉතින් වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා අපි හිතුවා ඊටු කරුණු ගැන ඉස්සරහ වීඩියෝ වලින් කතා කරන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරපු දේවල් සමරි එකක් විදිහට බැලුවොත් අපි කතා කරා ඔයාලට නිශ්චිත කරුණක්, නිශ්චිත දෙයක් ගැන දැනගන්න ඕන වෙලාවට ඔයාලට ChatGPT එක use කරන්න පුළුවන්. ඒ වගේම comparison එකක් කරගන්න, දේවල් දෙකක් හෝ කිහිපයක් අතර සංසන්දනයක් කරගන්න ChatGPT එක අපිට use කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා විතරක් වැඩක් නැහැ. ඔයා මේ දේවල් practice කරන්න ඕන. ඔයාගේ එදිනදා ජීවිතේට, ඔයාගේ එදිනදා වැඩ කටයුතු වලට ඔයා මේ දේවල් use කරන්න ඕන. ඉතින් ඊටු කරුණු කිහිපේ අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම ඔයාලට අරගෙන එන්න. ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක දැම්මම subscribe කරලා තියාගන්න. එතකොට තමයි අපි වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.